ප්‍රසිද්ධිය ගන්න පබ්ලිසිටි වලට තමයි ඔය කරේ. ෂොට් එකක් දෙකක් දෙන්න වෙනවා. ඉතින් අර එතෙන්දි තමයි අර කටේ කයිවාරු පුකේ අච්චාරු actual fact is my adrenaline came to play. මට ඉතින් ලයිව් වීඩියෝ එක දැම්මම මම හිතන්නේ මට ඩිස් එකක් කරන්න දෙයක් නැහැ. අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා නයිස් ටීවී නොකී කතාව ප්‍රෝග්‍රෑම් එකේ සියලුම රසික රසිකාවයන්ට. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ දවස්වල ප්‍රසිද්ධ කැරක්ටර් කෙනෙක්. මේ දවස්වල නෙමෙයි ඉස්සර ඉඳන් ප්‍රසිද්ධ. හැබැයි මේ දවස්වල යාගේ පොඩි වයිරල් වීඩියෝ එකක් යනවා. ඉතින් ඒක ගැන පොඩක් කතා කරන්න අපි යාට එන්න කිව්වා අපේ ප්‍රෝග්‍රෑම් එකට. බලමු කවුද කියලා. අයිබෝන්. ආයිබෝන් වඩක්කම් අස්ලාම් අලයිකුම් නවත්තපම් මල කොලම් ගුරුතුම මල යාලම්. එතකොට දැන් මම මේන්ලිම මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න ඔයාගේ මේ වයිරල් යන වීඩියෝ ගැන කතා කරන්නේ. මොකද්ද මේ වීඩියෝ එක? මේක ඇත්තටම අපේ මේ මෑතක පැවැත්වුණා DJ ඉමල්කගේ රැප් සාජි කියන මේ කොන්සර්ට් එක. ඊට කලින් ඇත්තටම ඔය මේ සීන් එක උනේ සීජෙන් කියන එයත් එක්ක ඉතින් මෙහෙම එතෙන්දී යා රැප් ඉන්ඩස්ට්‍රි එකේ අපිත් අපේ ස්ටේටස් එකක් තියාගන්න අපේ ස්ට්‍රීට් රෙස්පෙක්ට් එක තියාගන්න ඕනේ. ඉතින් මෙයාගේ අර සමහර රූප රචනා සහ මෙයා දා සෝෂල් මීඩියා හසුරුවද්දී යා අර අන්තර්ජාලය යොමු කරගත්තේ අපිටව. එතකොට තව ඔය මාගම්පුර සාන් පුතාලා ඇත්තටම ඉරාජ් පවා වෙන අමුතු විදිහට නොසන්ඩාල් වැඩ කරන්න ගියා. ඉතින් ඒ වදී අර මාළුව හවුන වෙලාව තමයි එදා. ඉතින් අපිට නැත්නම් එහෙම මේ මිනිස්සුන්ට නිරපරාධේ අතපය උස්සන්න එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතෙන්දී මම දැක්කා අපි දැන් ඉන්ඩස්ට්‍රි ඉන සීනියර්ස්ලා ගොඩක් හිටියා යූත් ඒ කියන්නේ මේ යූත් එකේ කට්ටිය හිටියා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ පරම්පරා දෙකක් විතර හිටියා. ඉතින් ගොඩක් සෙනග ඒක ලොකුම හිප් හොප් ෂෝ එකක්නේ. ඉතින් බෑක් ස්ටේජ් තමයි ඔකුනේ ඔය ප්‍රශ්නේදී ඇත්තට මිරාජ් කතා කළා ඕක විසඳන්න හැදුවා ඔය වෙන දේවල්. එහෙම ඒ අතර මම බැලුවා අවසාන මොහොතේ ඒක අර ප්ලෑන් කරලා උන දෙයක් නෙවෙයි. මෙයා අර ෆේක් වෙනවා. ඒ කියන්නේ මෙයා ප්‍රසිද්ධිය ගන්න පබ්ලිසිටි වලට තමයි ඔය කරේ. නැත්නම් අපිට එහෙම දොස් නගලා අපිව මේ අපාසෙට ලක් කරගෙන ජනප්‍රිය වෙන්න බෑනේ. ඒක වැරදිනේ. එහෙම උනේත් නෑ. නමුත් අර එතෙන්දී අර මිනිස්සුන්ට යනවනේ මේ මයින්ඩ් එකට වෙනම අයිඩියා එකක් මෙන්න මෙයා මෙහෙම කරන අපිට ඒක අපිටත් ඒක ගොඩක් ලොකු පේන් එකක් වෙනවා. එහෙම වුණාම මොකද අපි උදව් කරපු මිනිස්සුනේ ගොඩක්. ඊපස්සේ ඒ අතර මම බැලලා මෙහෙම අල්ලගෙන ෂොට් එකක් දෙකක් දෙන්න වෙනවා. ඉතින් අර එතෙන්දී තමයි අර කටේ කයිවාරු පුකේ අච්චාරු වැඩේ. එතකොට දැන් ඔයා එයත් එක්ක ඒ කියන්නේ ඒ දැන් ওই මියුසික් වීඩියෝ එක වෙලා ටිකක් කල්නේ. ඔයාගේ මේ ඒ මියුසික් වීඩියෝ ඒ ප්‍රශ්නේම නෙමෙයි. යා ස්ටේටස් වයිස් එක එක අන්තර්ජාලයේ එක එක දේවල් දානවා. ඒ කියන්නේ එයාට ජනප්‍රියම සඳහා එක එක දේවල් හොයාගන්න බලනවා. එක එක්කෙනා අතර ආරවුල ඇති කරන. ඒකින්ද තමයි අර ප්‍රධාන වශයෙන්ම අපිට කියන්නේ මොකද ඉන්ඩස්ට්‍රි එකේ රෙස්පොන්සිබිලිටිස් ඉන්නේ අපේ අතේ. අපි මේ ඉන්ඩස්ට්‍රියේ more than 20 years ඉන්න අය. ඉතින් එතකොට අපිට මැදිහත් වෙලා මේ ඉන්ඩස්ට්‍රි එකේ විස බීජ ඔක්කොම අයින් කරන්න ඕනේ. ඉතින් එතනදී තමයි සටපට සත්පඩියක් වෙන්නේ. දැන් මියුසික් වීඩියෝ එකේ ඒ කියන්නේ දැන් ඒකේ ඔයගලන්ට මඩ ගහපු නිසා ඒක විතරද තියෙන ප්‍රශ්නේ නැත්නම් තව මොනවා හරි ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න තියෙනවද? මේ මියුසික් වීඩියෝ මට එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මියුසික් වීඩියෝ ඕන කරන්න පුළුවන්. නමුත් ඉන්පසුව ඒක අනවශ්‍ය විදිහට භාවිතා කරනවා. එතකොට අපේ ඉන්ඩස්ට්‍රියේ තව අයට අපහාස වෙන විදිහට එයාට ජනප්‍රිය වෙන්න වැඩ කරනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඉතින් අපි ඉන්ඩස්ට්‍රි එකේ අර මම ඔයාලට කලින් කිව්වාගේ රෙස්පොන්සිබිලිටිස් බාර ගන්නවා. ඉතින් වගේ යුතු පුද්ගල විදිහට සීනියර් අපේ සීනියර්ස්ලානේ. ඉතින් අපි සීනියර්ස්ලා විදිහට ඒ අවස්ථාවේදී ඇක්ෂන් එකක් ගත්තම තමයි අපේ මතු පරම්පරාව උනත් හැදෙන්නේ. ඒක විතරමයි ප්‍රශ්න වෙන පර්සනල්. ඔව් නෑ වෙන කිසිම පර්සනල් ඉෂුව එකක් නෑ. දැන් මේ වීඩියෝ එකේ මම දැකපු විදිහට දැන් ඒක දැන් ඒ වෙලේ ආපු තරහක් නෙමෙයිනේ. ඔයාලට කලින් ඉඳන් තිබ්බ තරහක්. ඉතින් ඔයා කොහොමද එකපාරටම මම දැක්කා ඒක පොඩ්ඩක් කියලා බලාගෙන ඉඳලා තමයි එකපාරටම ගැහුවේ යාට. ඉතින් මොකද්ද ඔයාගේ ඒ වෙලාවේ තිබ්බ එච්චරටම එන්න තරහ මොකද්ද? Actual fact is my adrenaline came to play. When adrenaline play, that's how I behave myself. අර ටයිසන් පංචස් 4-5ක් වුණා. අපේ බොයිස් ස්කොඩ් එකේ හිටියා. අපේ ස්ට්‍රීට් රෙස්පෙක්ට් එක තියාගන්න ඕන. හිප් හොප් කල්චර් එකේ අපි that's our living style hip hop culture. එතකොට අර රැප් රෙප්‍රසන්ට් කරන ආටිස්ට්ලා විදිහට ස්ට්‍රීට් රෙස්පෙක්ට් එකත් එක තමයි චක චක ගාලා එකෙන් ගැහුවේ. ඔව් ෆෝන් එක අතේ එතෙන්දී අර මේ ෆෝන් එක මට තියන්නවත් වෙලාවක උනේ. මොකද ඒක අර මේ එක පාටම ආපු ෆීලින් එකක් නැත්තම් යාව එහෙම මම මේ පොයින්ට් කරගෙන හිටියේ නෑ මේ වෙලාවේ මේ ෂොට් කරනවා කියලා. එතෙන්දී තමයි එතන ලයිව් ෂොට්ස් දෙක තුනක් වදින්නේ. දැන් එයා සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ වල නම් එයා හැසිරෙන්නේ පොඩක් අර
ඡන්දයක් Thug life. ඔව් තග් ලයිෆ් වගේ. ඉතින් එතකොට දැන් ඔයා එතන ගැහුවාම එයා කොහොමද ඔයාට රියැක්ට් කරේ? යාගේ යාළුවෝ එයාව බේරගත්තද මොනවා හරි කරාද එයා වෙන? එයාගේ මේ අර සහයට ඩැනී වගේ හින්ද මේ යාළුවා නම් hina වෙවි එහෙම හිටියා. මම දැක්ක මට යා පොයින්ට් උන්නේ නැහැ. මොකද මට මෙයාත් එක්ක ඉෂුව එක තිබුණ ඒකේද එයාත් ඇත්තට මේ හරියට කවර් කරගන්න ඕන කෙනෙක් තමයි අපේ. හැබැයි ඒ අවස්ථාවේදී එයා මට මේ ෂොට් එකක් දුන්න නම් ඉතින් එතන on the spot insurance එකක් තමයි වෙන්නේ. මොකද මම කෑ කරන්න එතනින් යන මොකද මම සාධාරණ හේතුවක් මතනේ එතන ෆයිට් එක මේ වෙන්නේ. ඉතින් එතෙන්දී ඒගොල්ලන්ව මම හිතන්නේ එයා පස්සේ ආ විසි වෙලා යනවා අල්ල ගන්නවා. ඕක වීඩියෝ කරපු කවුරු මේව කරාද මොනවද අපි දන්න අපේ පබ්ලිසිටි වලට නෙමෙයි මගේ පබ්ලිසිටි ස්ටන්ට් එහෙම නැහැ. අර මේ බොරු ප්‍රසිද්ධිය ගන්න එක එක කතා මේව කර එහෙම නිර්මාණය කරගෙන දැන එක ඇත්තටම සිදුවෙච්ච දෙයක්. ඒ පාරවල් දෙකක් තමයි වදින්නේ. ඒ පාරවල් දෙක සැරට වදිනවා මේ බඩකඩ පිරෙන්න. ඒ කියන්නේ එයා ඔයාට මොනවා ඔයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තේ නැද්ද? ඔයා ගැහුවා කියලා දාලා සාක්ෂිත් තියෙන නිසා. ඉතින් එතන ආරවුලක් ඇති වුණානේ. ඉතින් එයාට මම මෙහෙම ෂොට් එකක් දෙන්න හේතුව එයාගේ හැසිරීමනේ. ඉතින් එතකොට ඒ ආරවුලකද ඒගොල්ලෝ අපිට පෙරලා පහර දෙන්න මේ උත්සාහ කරා නම් මම තව පහර දෙනවා. නමුත් එතෙන්දී අර වෙච්ච දේදී තමයි මම ආරවුලෙත් තමයි මම පහර මේව කරේ. මේ ඇක්ෂන් එකක් ගත්තා. මට ඊට පස්සේ කතා කරා මේ අර සිම්පති චිට්ස් දෙක තුනක් දැම්මා. ඒ චිට්ස් එක්ක ඉතින් මම කන්සිඩර් කරා මේ වගේ දෙයක් සිදුවනේ මේ වගේ හේතුවක් මත කියලා මට හිතලා මම කොහොම මේක ඇක්සෙප්ට් කරන්න තමුන්ගේ වරද. ඊට පස්සේ මේ වගේ වැඩ තියාගන්න එපා. ඒක තමන්ගේ මේ ෆියුචර් එකට හොඳ නෑ. මේ ඒ හරි පාර යන්න මේ පාර වරද්දගෙන ඇවිල්ලා අපේ බස් වල වාහන වල ඇක්සිඩන්ට් එකක් දාන්න එපා. අන්තිමට බඩුත්තා මුදුරගේ නඩුත්තා මුදුරගේ හොරුත්තා මුදුරගේ වගේ වෙනවා. ඔයාට පුළුවන්ද එදා ඒ වෙච්ච සිද්ධිය අපිට ෆ්‍රී ස්ටයිල් රැප් එකකින් පොඩක් ප්‍රසන්ට් කරලා පෙන්නන්න මෙතන කියලා. අපි මේල් ස්ටයිල් නේ මේන්ස්ට්‍රීම් ආටිස්ට් ෆයිල් ඕපන් වෙනකොට ගේට් ඕපන් චකබක සටපට සත්ත පඩි කටේ කයිවාරු පුකේ අච්චාරු පම්පෝරි ඉතින් දැම්ම පොරි ටක් ටක් ගාදුන ටයිසන් ගට් ලයිසන්ස් බෑක් බයිසන් ඒ බයිසන් එද්දි මම ස්ට්‍රෝං දශම පහක් වැඩි හැමතිස්සෙම අපේ මොලේ අපේ අතපය හැමදාම වැඩ කරන්නේ රොබෝටික්. එතකොට ඉතින් ජිම්නාස්ටික් කරනවා. ඒගොල්ලෝ සීස් චේන් උනා සී චේන් සීස් තෑන් ජී තෑන්. දැන් එතකොට අර එයාට ගහද්දි එයාගේ යාළුවා පැත්තක වාඩි වෙලා ඉඳන් hina වෙනවා. ඒක ගැන චුට්ටක් ඔයාලට බැයිද රැප් එකකින් කියන්නේ? ගෑනු පරාන මරාල පරාල දරුණු පාතාලේ එයා අයාලේ යාළුවා ගුටි කනකොට රොටි දාන්න හොඳ පැත්තකටලා තැටි රත් වෙනකොට කකුල උඩ පනිනවනේ. ඉතින් කකුල් දෙක බැඳගෙන අස්සේ ගාගෙන ඉන්න ගෑණිගේ චීත්ත ඊට වැඩි හොඳයි. මම ශාන්ති දැම්මේ. පැත්ත අපේ පැත්ත වැලිකඩ හිර ගෙදර බර ගෙදර මේගොල්ලෝ දැන් මුළු වල තියාගන්න টয়ලට් පාටි, කාමර පාටි, කුස්සි පාටි ඔක්කොම අපේ පාටි. පාටි එකට පැත්තකටන්න යාළුවා ගුටි කනකොට ඉතින් තැටිය රත් කරගෙන උඩ පැන පැන ඉඳලා පටියට එන්න බැර නම් ඊට වැඩි හොඳ ඇඳගත්තනම් තොන් එකක්. ඉතින් ඒක ලස්සනයි ඒගොල්ලන්ට. බං කියලා කතා කරන්න බෑනේ. මොකද මං අං දෙකක් එක්ක තමයි යන්නේ. කුළු මීමා. මම ෆිලා. දැන් ඔය සීෂන් මේ මියුසික් වීඩියෝ එකක් කරලා තියෙනවා හසිනි සැමුවෙල් එක. එතකොට ඒක මොකද්ද ඩිස්ක් එකක් කියලා කියන්නේ කට්ටිය. ඉතින් ඒක මොකද්ද ඔයාලට ඒක ගැන කියන්න තියෙන්නේ? ඔයා ඒක ගැන පෞද්ගලිකව ඔයාලට තරහක් තියෙනවද මොකක්ද? නෑ ඒක ඩිස් එකක් කියලා මට මේ බාර ගන්න බෑ. ඒක ඩිස්ක් එකක් තමයි ඔයා කියපු විදියට. ඩිස් යන්නේ හැබැයි මේ හසිනි සැමුවෙල් එක කියන්නේ මොඩල් කෙනෙක්. යාර වීඩියෝ සෝන කෙනෙක් කරන්න පුළුවන්. හැබැයි ඒකේ රූප රචනය අනුව ඉතින් මිනිස්සු ඒක මනින විදිහ එහෙම තියෙනවා. හැබැයි මමත් බැලුවා ඒකේ සමහර මේ ෂොට්ස් එක්ක නිකන් අර අපිට බලනකොට ඒ අපේ බලන පැතිකඩ අනුව එක එක මේ මයින්ඩ් සෙටප්ස් වල ඉතිද්දි එක එක පස් වෙනවා. නමුත් ඒකට වඩා ඉන් පසුව ඒක ප්‍රචාරය කරනකොට අර TikTok කරා ඒවා මේවා හරහා වීඩියෝ එකක් කරගත්තම ප්‍රශ්නයක් නැහැ. ඔයා හිතන්නේ නැද්ද ඔයා ගහපු එකෙන් යනවා? නෑ හසිනිත් ඊට පස්සේ කියලා තිබුණා මේ වගේ අනවශ්‍ය ප්‍රචාරණ කරන්න එපා. මේ වීඩියෝ එක කරේ මෙහෙම මේ විදියට සින්දු වල හැබැයි ඒකේ තියෙන කරුණු ඔක්කොම අන්තර්ගත කරගෙන මෙයා සින්දු ගොඩක් කලින් කරලා තිබුණේ. නමුත් ඒක මොඩල් කරා කියලා ඒකෙන් මට අනවශ්‍ය ලෙස ප්‍රහාර දෙන විදියට අර පසුව ඒවා පසු කාලිනව එක එක TikTok ඔය Instagram story ඒවා දාලා මේව කරනකොට ඒක අපිට කේන්ති යනවනේ. ඉතින් එතකොට තමයි මට රියැක්ට් කරන්න බෑ. ඊට අමතරව තවත් එයා එක එක දාලා තිනවා මට එම්ෙන් අහුවෙලා තියෙන එක එක වැඩ. ඉතින් මට ඕකට එයා ගෙදෙට්ට ගිහලා හම්බෙන්න මට අවස්ථාවක් ඕනුන්නේ නැහැ. මොකද මම ඔයිට වැඩි මට වැඩ රාජකාරී තියෙනවා. අවස්ථාව වැඩිට ආපහු පසුව එයා තීරුම් අරගෙන අපේ ෆෑන්ස්ලා හැමදාම වගේ සින්දු ආනවා මෙහෙමයි මෙහෙම මම කිව්වා ඔබ ඔය බස් එකට කතරගම යන්න නගින්න කලින් මම කතරගම ගියේ උඹට අතරමඟදී බහින්න උනා මහරගම හරියදී. මොකද මේ අර තමන් කරන වැඩේ මොකද්ද තමන්ගේ ආත්ම සත්‍යය මොකද්ද තමුන් යන පාර හරියට ගියේ නැත්නම් ඉතින් sorry.com වෙනවනේ. ඒක තමයි යාට මම තේරුම් කරේ මාත් එක්ක ඒ වැඩ කරන්න එපා. තමුන් අපි ගොඩක් අත දීලා තිනවා හෙල්ප් කරලා තිනවා.
ඒ ගමන යන්න මේ මාව අනවශ්‍යවට ඉන්වෝල් කරගන්න එපා කියලා. දැන් ඔයා හිතන්නේ නැද්ද ඔයාට මේ සීෂේන්ට ගාපු එකෙන් එයා තව ෆේමස් වුණා කියලා. එයා අප්පුණාවේ වීඩියෝ එකකින්. නේ එහෙම බෑරි ඉතින් දැන් ඔයා කියන්නේ දැන් සීචේන් හිට් වුණාට මට එහෙම ප්‍රශ්න නැහැ. යා ගුටි කාලා හිට් වුණා වුණා. මම මගේ වැඩ රාජකාරී කර මම සින්දු කරනවා මගේ මේ පර්සනල් ලයිෆ් එක මගේ හිපොප් කල්චර් එකේ මම එහෙම යනවා. ඉතින් එයා යන ගමනේ එයා අපිට පොඩි අපිට විතරනේ ගොඩක් කට්ටියට දැන් මම කලින් කිව්වා වගේ අර මාගම්පුර සෙට් එකටද ඒතකොට ඉරාජ්ත් ස්ටේටස් එකේ දාලා එහෙම මම දැක්ක අරගල කාලේ මේ ඒවයිත් අර ඉරාජ්ගේ ගෙදරට මෙන් පාර දෙන්න ඕම කියලා කට්ටිය අවුස් ගන්න උසි ගන්න හදපු කට්ටිය දැන් අවසානයේ කියනවා මම ඒ අවස්ථාවෙත් එයා කිව්වා මම මේ පබ්ලිසිටි වලට මෙහෙම කරේ මං එහෙම මේව කරේ නෑ නෝ බ්‍රදර් මේ I meant to this and that කිය ඉතින් පටන් ගත්තා මේ කියන්න ඉතින් උනාට අපි දන්නවනේ මොකද්ද කියලා මෙයා කරේ. එතකොට දැන් ඉස්සරහට ඔය සීෂෙන් ආයේ ඩිස් එකක් ඔයාට කරොත් මොනවද ඒකට ගන්න ඇක්ෂන් මොන හරි කරනවද ආයි ගිහින් ගහනවද නැත්නම් මට ඉතින් ලයිව් වීඩියෝ එක දැම්මම ඇතිනේ මට ඩිස් එකක් කරන්න දෙයක් නැහැ ටයිම් එක වේස්ට් එකක් ෂොට් එකකින්ම මේක බෑ මම මට ගොඩක් කතා කරා 4-5 පාරක් විතර කතා කරලා මේව කරා මම මීන් කරේ නැහැ කියලා එක එක ඉතින් එයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ඇදුවා. ඉතින් එයාට මේ ප්‍රශ්න ඉවරයි මේම මේ විදිහට කිසිම හැබැයි මට ඒ ඩිස් එකක් මොකක් මට දැනුන්නේ නැහැ. එයාගේ ප්‍රශ්න ඔය වීඩියෝ සම්බන්ධයෙන් නමුත් අර එයාගේ හැසිරීම රටාව සහ එයාගේ අර මතිමතාන්තර තමයි මට ප්‍රශ්න උනේ. ආයි ඩිස් තියා මං හිතන්නේ අපි ඉන්න පැත්ත බලාගෙන පිස් කරයිද කියලාවත් අඩු ගානේ. හරිද? ඉතින් excuse me miss ඔබ ගියාම මට ඉතින් අර ලිස්ට් එකේ හිටපු කට්ටිය අතර අර යාමනේ කියන්නේ WhatsApp my haters ඇයි දාන්නේ ස්ටේටස් කියලා. ඉතින් අර ස්ටේටස් තියාගෙන අර ගමඩ ඩිස් කරන ඔය ඕනම කෙනෙක්ට ඔය දේ වෙන මොකද ෆිසිකල් ඩිස් එකක් ඕන ලිරිකලි විතරක් නේද වෙනවා ඉතින් මේ ඕනම කතරු කෙනෙක්ට පුළුවන් රැප් එකක් කරලා මම තමයි තක් එහෙම කියන්නේ මම තක් කියන එක මේ ප්‍රොමෝට් කරනවා නේ. නමුත් Tamanට පර්සනල් ඉන්සල්ට් වෙන කවුරු හරි ඉන්සල්ටින් කරනවා නම් එයාට ඒ ඇක්ෂන් එක ගන්න ඕනේ. ගනට ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. ඔව් මම හිතුවා මම ඉන්ඩස්ට්‍රියේ ප්‍රශ්න නෙවෙයි මම මේ ඕනම කෙනෙක්ට ගහනවා කියන මම මේ යාට ප්‍රශ්නයක් දැම්මොත් ඔය වගේ ඔව් මට ප්‍රශ්නයක් දැම්ම මම ඕන කෙනෙක්ට ගහනවා මගේ ඕන තරම් වැඩ ඒ වගේ වෙලාද මම මේ චණ්ඩිකන් කියනෝ නේ නමුත් මට කවුරු හරි මොන හරි කරොත් මම ඒකට ඇක්ෂන් එකක් ගන්නවා. ඒකට පිරිමකම කියන්නේ නැතු වැඩක් නැහැ නේ අපි නෝන්ජල් විදියට මේ හැදිලා කළා අතපය හතර තියලා අම්මලා තාත්තලා අපි හදලා තියෙන මව් කිරි දීලා තාත්තා ලේ දීලා ඉතින් එතකොට අපි මේ අපිට දෙයක් වෙද්දී අපි එක්තැන් වෙලා නිකන් මුළු ගැන්වෙනව නම් වැඩක් නැහැ නේ. දැන් ඔයා එදා ගියපු කන්සර්ට් එකේ දැන් ඔයා ගහන්න යද්දී කවුරු හරි කට්ටියක් ඇවිල්ලා ඔයාව අල්ල ගන්නවා පිටිපස්සේ. කියන්නේ කට්ටිය ඇවිල්ලා ඔයාට යන්න දෙන්නේ ගහන්න දෙන්නේ අල්ල ගන්නවා. එතකොට ඔයා මොකද ඒගොල්ලන්ට මොකක් හරි රිප්ලයි එකක් දෙන විදිය ඔයා රැප් එකකින් කියන්න පුළුවන්. රිප්ලයි කියන්නේ දැන් ඇප්ලයි කරේ මගේ ස්කොඩ් එකේ මාව කවර් අප් කරන්න බිග් ඩොගි හෙවි වෙපන්. ඊට පස්සේ KK ආයු ඕකේ ෆිල්ටි කියලා බලන්න මොකද මගේ AK47 ඉතින් මම ෂොට් එකක් ඉෂුව කරනකොට ෂොට් දෙක තුනක් වදිනවා එක ෂොට් එකේ ෂොට් දෙක තුනක් වදිනවා දඩ බඩ ගාලා. ඉතින් ඒ වගේ දරුණු මේ හෙවි ආවරණයක් එක්ක තමයි මම ක්‍රියා කරන්නේ. එතෙන්දී ඇති වෙච්ච ඉන්සිඩන්ට් එකෙන් තමයි ඔය නොකවුට් එකක් වැටෙන්නේ. සීචේන් නුනේ එතන ඉතින් මට ඇත්තටම ආස නැහැ මිනිස්සුන්ට එහෙම මේ ජන්ඩි පාඩ් දාලා ගහලා බෑ. යාගේ තියන ඒ අවස්ථාවේ මම ඒ ගැන ඉන්ටර්වයුව කරෙත් නැහැ අතට මේ නොයිස් එකේ මේ ඉන්ටර්වයුව එකේ තමයි මම මේ පිළිබඳව කතා කරන්නේ ගොඩක් අය කතා කරා මේ විස්තරය මොකද මට පබ්ලිසිටි වලට නේ. නමුත් ඒක යාර හොඳ ලෙසන් එකක්. මෙතෙන්දී හරි මේ මිනිස්සයා හැදුනා නම් ගමන තියෙනවා නැත්නම් ඉතින් විනාශයක් නේ. එයාටත් දෙමව්පියෝ ඉන්නවා එයාටත් වැඩක් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙන මිනිස්සෙක් විතර එයා මංගේ උත්සාහයෙන් වැඩ කරන්න ඕක තමයි උනේ. නැතුව එක එක්කෙනා අරගෙන මේ වුණා අන්තිමට මොකද මුනේ 99% 9ම කමෙන්ට්ස් මේ සීචේන්ට බැනලා තමයි මිනිස්සු දාලා තියෙන්නේ. මම දන්න විදිහට ඔයාගේ ෆෝන් එකේ තමයි ඔය වීඩියෝ එක තිබිලා තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකෙන් තමයි මම දන්නේ වීඩියෝ කරලා තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකෙන් දන්නේ කොහමද ඔක එළියට ගිහින් තියෙන ඔයාගේ ෆෝන් එකේ තිබිලා. ඒක එළියට දාලා තියෙන්නේ මාගම්පුර ශාන් පුතා කියලා කෙනෙක්. වීඩියෝ එක තියෙන්නේ මොකද මම මේ ෂොට් එක ඉෂුව කරනකොට මගේ අතේ ෆෝන් එක තියෙනවා. එතකොට තව ඒ රෙකෝඩ් කරපු ෆෝන් එකට අමතරව තව ෆෝන් එකකින් රෙකෝඩ් වෙනවා. හරිද? හැබැයි ඉතින් අර ඕක කොහොම හරි ශාන් පුතාලටත් ගිහිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එක සැරිසන්ටට කොහොම මේ වුණාද මට ආවේ වෙන රෙකෝඩ් කරපු එක්කෙනෙක්. මගේ අතින් ලීක් වුණ බෑ වීඩියෝ එක. මොකද මම රෙකෝඩ් කරන්න විදියක් නැහැ නේ. මම ගහන එක ඉතින් රෙකෝඩින් වලට මම එතන මේ හොප්ස් තියාගෙන මේ මිනිස්සු පබ්ලිසිටි ගන්න එහෙම කරේ නැහැ. වීඩියෝ එක අවුට් වුණා ඊට පස්සේ ගියා. ඔය කියන්නේ ඔයා ලීක් කරේ නැහැ. නෑ මම ලීක් කරොත් ලීක් කරන ලංකාවේ ෆීමේල් සෙලිබ්‍රිටි කෙනෙක් එක මගේ මොකක් කරේ වීඩියෝ එක ලීක් වුණොත් මිසක් නැතුව වගේ කල් ලීක් කරන්න බෑ.
මට වීඩියෝ රෙකෝඩ් කරලා බ්ලැක්මේල් කරලා ගෙන්න ගන්න අවස්ථාවක් නැහැ. කාට හරි මගේ වීඩියෝස් බලන්න ඕන නම් මම පර්මිෂන් ගන්න වෙනවා මගේ වයිෆ් ගේ. ඉතින් මට වයිෆ් ගේ පර්මිෂන් ගන්න බෑ. එහෙම මට අවසර දෙන්නේ නැහැ. ඒවා නමුත් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මට ඒ වීඩියෝස් මම බ්ලැක්මේල් කරන්න ගත්තේ ඒවා නෙවෙයි. සන්තෝෂයිද? Are you happy? Yes, I'm okay. Happy ending. ඔයා ඔච්චර දැන් අගේ කරලා කියනවනේ ඔයා ගැන. මේ ඉතින් අර ඔයාගේ පර්ෆෝමන්ස් ඔච්චරටම හොඳයිද ඒ කියන්නේ? බට ඔයාලට චැලෙන්ජ් කරන්න වෙනවා. අපි දැක්කලා නෑනේ ඔයාගේ ෆෝන් එකේ වීඩියෝස්වත් අපි දන්නේ නෑ ආය ආවද නැද්ද හරි කියලා මම අපි ඒවා ඔයාලට දන්නේ නෑ. පර්සනල් ටයිම් එකක් අරගෙන ඔයාලට මගේ වීඩියෝස් ඕන මේක කරන්න නැත්නම් මට ඔයාලට පුළුවන් ඒ ඔපචුනිටි එකක් දෙන්න වීඩියෝ එකට the performances they on the bed on the floor pool area on the commode එතකොට food court ඕන විදිහට මම පාස් කරන්නේ වාට මොන විදිහට පබ්ලිකලි ඒක ප්‍රූව් කරන්න ඕනේ කොහොමද ඒ ඕන දෙයකට ඩොගි ස්ටයිල් ෆ්‍රී ස්ටයිල් හර ස්ටයිල් මේ ස්ටයිල් ඔක්කොමත් එක්ක මත් දීන් පුළුවන් එතකොට මතින් තොර පුළුවන් ඕන විදිහට ප්‍රශ්න නෑ වාට මම තියර ඕපන් කතා කරන්නද මාව පස්තාට ලක් කරන ප්‍රශ්න අහනකොට මම වාට ඒක මගේ පර්සනැලිටි එක තියාගන්න බෑ චැලෙන්ජ් කරනවා වාට මම ඔයාගෙන් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා yes of course carry on මේ ඔයා ස්ටූඩියෝ එකක රියල් හෝමි ගර්ල් කියලා කෙනෙක් එක්කලා මේ කතා කර ඉද්දී කවුරු හරි පෙරනඩු ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඇවිල්ලා මේ ස්ටූඩියෝ එකේ ලයිට්ස් ඔෆ් කරලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඔක ඔයාගේ වයිෆ්ත් ඔක දැනන් තියෙනවා. ඊට පස්සේ ඒක ඔයාලට ප්‍රශ්නයක් කරලා තිනවා. කොහොමද ඔයාගේ වයිෆ්ට ඔක ගැන? මාගේ වයිෆ්ගේ දැන් මේ ඒ කියන්නේ ඒක පෙරවැරදි ගණේටනේ වැටෙන්නේ. එතකොට මම දැන් බොහොම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරගෙන මම දැන් යනවා. දැන් ප්‍රශ්න මොකුත් නැහැ. මම මේක චීට් කරන්නේ මොකුත් නැහැ. මම වයිෆ් එක්ක ළමයෙක් මම පාඩුවේ මගේ ලයිෆ් එක යනවා. රියල් හෝමි ගර්ල් කෙනෙක් ඒ සිද්ධි වුණේ මම ස්ටුඩියෝ එකේ ඉන්නකොට ඉතර එහෙම ඇවිල්ලා ටක් ගාලා මොකද වෙන්නේ නෝ ටක් ගාලා ලයිට් දාලා දෙන්න ලයිට්ස් ඔෆ් කරා මම එදා තමයි ඉතින් ෆස්ට් එකට ඒක මම ඔපචුනිටි එකක් කරගත්තා මට ඒ අවස්ථාවේ තමයි එතන අප්‍රෝච් කරගෙන අර ඔයා කියන මේ ඔයාට බලන්න ඕන කියලා ආස්සයි කියලා කිව්වේ ඒ ෆස්ට් මේකක් ඇති උනේ එදා තමයි තමන් මේ අප්‍රෝච් කරලා අපි සෙක්ෂුවලි බොන්ඩ් එකක් ඇති කරගත්තා ඒ ලයිට් එක ඔෆ් වෙච්ච එකේ ඉතින් බේරන කලවරයිනේ හළුවරේ පට්ටාදල් මෙයා අයියෝ ඇස් බැඳලා ඇස් මෙයා මට ගෙනියන්න වෙනවා කොහෙට හරි මේවා ගැන ටීච් කරන්න ලයිට් දාගෙන මේකක් නෑ ලයිට් ඕෆ් ලයිට් ඔන් ඕෆ් එහෙම මට තියෙන ප්‍රශ්නේ ඔයා කොහොමද මේක වයිෆ්ට ඔයාගේ වයිෆ්ට එක්ස්ප්ලේන් මම විතරක් නෙවෙයි මේ ඉන්ඩස්ට්‍රි මේ පොළොව තලයේ මෙහෙම අකරතැබ්බ වෙලාදී මම වයිෆ් එක මගේ ප්‍රශ්නේ විසඳගත්තා මට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මම ගොඩක් දුක් අන්දරා දීලා තියෙනවා ඉතින් දැන් ඒ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන දැන් සාර්ථකව මම ජීවත් වෙනවානේ හැබැයි ඒ අවස්ථාවේ සිදුවෙච්ච දේ අහනින්ද එතෙන්දී ඉතින් මම වයිෆ් එකට තෑන්ක් කරනවා මොකද මම දීලා තියෙන වේදනාවල මෙහෙම ජීවත් වීම දැන් බොහොම හොඳින් අපි හැපිලි ෆැබ් ලයිෆ් එක යනවා දැන් එතෙන්දී මම කොහොමද ඉතින් ලයිට් ඔෆ් කරලා මේක කාට ස්ට්‍රීට් රෙස්පෙක්ට් එක තියාගන්න ඕනේ මම ඒකින්ද මට මේ විදිහට රියැක්ට් කරන්න උනා මෙහෙම කියලා මොකද පසු වාරිනවත් ඔක ඇදිලා ගියා ඔය සම්බන්ධේ මම එක one shot second shot guaranteed කියලා ඉතින් මෙහෙම වෙද්දී අර පස්සේ ප්‍රශ්න වුණාද ඒ ඔක්කොම ඉවරයි මොකක් ස්ට්‍රීට් රෙස්පෙක්ට් එක තියාගන්න ඕනේ කියලා මොකද හිප් හොප් කල්චර් එක මේ අපේ රැප් ඉන්ඩස්ට්‍රි එක එහෙම කියලා මේ මගේ පාපොච්චාරණය තමයි මේ මං හිතනවා මේ අවස්ථාව වුණත් මේ වීඩියෝ කවුරු බැලුවොත් මේ නිවැරදිව තේරුම් ගනි කියලා මාවම මේවා කරගෙන මේ විදිහට බෝධිසත්වයෝ වගේ හැමෝම ඉන්න ඕන වෙන්නේ නමුත් අර ඒක දැන් බෝසතාණන් වහන්සේට උනත් ආත්ම ගණනාව තිබුණානේ ආත්ම වල එක එක පෙරම් පුරන නමුත් අර මිනිස්සු අතේ වැරදි සිදු වෙනවනේ ඒ වෙච්ච දේ තමයි මං කිව්වේ මම මේ ඉදිරිපත් කරන ඇත්ත කතා කරන්න ඕනේ මම නැතන බොරුවක් කියලා වෙනම ආචාරිතය කාට ඔප්ප කරගෙන ජීවත් වෙලා වැඩක් නැහැ නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇත්ත කතා කරන්න ඕන දින්ද මම හැමතිස්සෙම ඇත්ත කතා කරන පුද්ගලෙක් ඒකින්ද මම මේ රියැලිටි ටොක්ස් ඔයා හිතනද සීෂේනුත් හසිනි සමවල එක ස්ට්‍රීට් රෙස්පෙක්ට් එක තියාගන්න නෑ මගේ සීචේන් වගේ එක නම් එයාගේ චොයිස් එක නෙවෙයි ඒක ඇත්ත එහෙනම් බොහොම ස්තුතියි අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණාට ඉතින් ඉස්සරහට හොඳින් ඉඳී ඔය විදිහටම ඔයගේ කැරක්ටර් එක කන්ටිනියු කරයි කියලා අපි හිතනවා. ඔව් හැපි කැරක්ටර් එකක් මේ තමයි මම ඔයාගේ හොට් සීට් එකත් හොඳට හොට් වුණා කියලා මේ ෆයර් අප් වුණා කියලා ඉතින් thank you very much. See you soon. thank you අපේ ප්‍රෝග්‍රෑම් එක බලලා එහෙනම් ඕගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න share කරන්න comment කරන්න ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ හම්බෙමු.